සති දෙකක් වගේ අඩු කාලෙකින් ඔයා රැවුලවා ගන්න ආසද? එහෙනම් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලගේ සෙට් එකේ රැවුලව වෙන්නේ නැති යාළුවත් එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න අපතක් කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඒ වගේම තමයි වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් මේ දැම්ම මාව subscribe කරලා මත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. ඇත්තටම සති දෙකෙන් රැවුලවා ගන්න පුළුවන්ද? කොහෙත්ම බෑ. හැබැයි ඔයාලට මේක කරන්න පුළුවන්. මේ රැවුල වවනවා කියන කාරණාවට ප්‍රධාන වශයෙන් කාරණා තුනක් බලපානවා. ඒ තමයි ඔයාගේ වයස, ටෙස්ට් ලෙවල් එක සහ ස්කින් ටයිප් එක. සාමාන්‍ය කොල්ලෙක්ගේ රැවුල වෙන්න පටන් ගන්න අවුරුදු 18 දී. රැවුල වෙන මුල් කාලේදී ඔයා දැනගන්න ඕන දෙයක් තමයි පොඩ්ඩක් දැලි රැවුල ආවා කියලා සතුටු වෙන්නේ නැතුව beard shaving map එකට අනුව කාලයක් ඔයාගේ රැවුල shave කරන එක. ඒ වගේම තමයි ඔයා මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි රැවුල වෙන මුල් කාලේදී සැලොන් වලට ගිහිල්ලා ඔයාගේ රැවුල කපන්න යන්න එපා. මොකද එහෙම වුණොත් එimhe ඔයාට beard shaving map එකට අනුව ඔයාගේ රැවුල shave කරගන්න බැරි වෙනවා. ඒක නිසා ඔයා ගෙදරින් නම් ඔයාගේ රැවුල අඩු කරන්න පුරුදු වෙන්න. මේකෙන් ඔයාට ඔයාගේ සැලුන් එකට යන ගාණක් ඉතුරු වෙනවා. අනිත් දේ තමයි ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ටෙස්ට් ලෙවල් එක naturally grow කරගන්න. ඔයාගේ ටෙස්ට් ලෙවල් එක naturally grow කරගන්න පුළුවන් ඔයා workout කරන්න පටන් ගන්න. ඒ වගේම ශරීරයට ප්‍රමාණවත් තරම් පැය 7කවත් නිින්දක් ගන්න try කරන්න. සහ ඔයාගේ ඇඟට අවශ්‍ය nutritions හරි පිළිවෙලකට ගන්න. ඉතින් මේ වගේ දේවල් කරන එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ ටෙස්ට් ලෙවල් එක naturally grow කරගන්න. ඉතින් මේ වගේ දේවල් කරලා ඔයා ඔයාගේ රැවුල වවා ගත්තට පස්සේ ඔයා දැනගන්න ඕනේ ඔයාගේ මුණට ගැළපෙන රැවුල් කට් එක තෝරගන්න. ඒ වගේම තමයි ඔයා ඔයාගේ රැවුලට හොඳ පෝෂණයක් දෙන්නත් වග බලා ගන්න ඕනේ. ඔයාට මේකට කරන්න පුළුවන් දෙයක් තමයි හොඳ beard care routine එකක් follow කරන එක. හරියට beard care routine එකක් කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරන්න. මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් ඒ ගැන කියලා දෙන්නම්. ඒ වගේම තමයි හොඳ සමබල ආහාර වේලක් ගන්නත් ඔයා පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තමයි තවත් වැදගත්ම දේ තමයි ඔයා හොඳට වතුර බොන්න දැනගන්න ඕනේ. මේක ඔයාගේ රැවුලට වගේම ඔයාගේ ස්කින් එකටත් ගොඩක් වැදගත් දෙයක්. එහෙනම් good luck. ඔයා රැවුල වගත්තට පස්සේ කෙල්ලෙක් සෙට් කරගන්න එකත් ලේසි වෙයි.